Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද අපි ටවුන් යන්න හදන්නේ නංගිත් ඇවිත් ඉන්නේ. ඉතින් නංගි අයියයි අපි තුන්දෙනා දැන් ටවුන් යන්න තමයි හදන්නේ. අපි බස් එකේ එන තැනට ආවා. බස් එකක් තිබ්බේ නැති නිසා ගොඩ වෙලාවක් යනකම් මේ වීල් එකක් කතා කරගෙන අපි ටවුන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අද අයියගෙත් නිවාඩු දවස නිසා ඉතින් නංගිත් ඇවිත් ඉන්න හින්දා අපි හිතුවා පරවි දූපතට ගිහින් යන්න ඕනේ කියලා. මොකද ගොඩ දවසකින් යන්න බැරි වුණා. ඉතින් දැන් මේ පරවි දූපතට තමයි අපි තුන්දෙනා මේ යන්න හදන්නේ. අපි ටවුන් එකෙන් බැහැලා මාතරට බස් එකේ තමයි යන්නේ. ඉතින් අපි යනකොටම බස් එක තිබුණා. ඉතින් බස් එකේ නැගලා අපි මාතර ටවුන් එකට ආවා. ඉස්සෙල්ලම ඉතින් අපි මල් ගන්න ගියා. දැන් පරවි දූපතට තමයි මේ යන්න හදන්නේ. ඉතින් අපි නෙළුම් මලුත් අරගෙන පරවි දූපතට යමු. මේ පොයට කලින් දවසේ, ඒ කියන්නේ ඉරිදා. ඉතින් අද ඉරිදා දවස නිසා මේ සෙනගනම් හිටිය මාරම විදියට. ඔය තියෙන පාලම, පරණ පාලම අර කඩන් වැටුණු එක. ඉතින් අයියයි මමයි හම්බ වෙලා ඉස්සෙල්ලම ගියේ පරවි දූපතට. ඔන්න ඔය පාලමෙන්. ඒකේ නම් මේ දැන් තියෙන පාලම වගේ නෙවෙයි. ඒ පාලම මාර බයයි යන්න. ඒක මේ පැද්දෙනවා. ඉතින් මම ඒක යන්න නම් පුදුම තරම් බයයි. ඉතින් අපි පරණ මතක අලුත් කරගෙන ඔන්න ඉතින් පරවි දූපතට ආවා. අපි මලුත් පූජා කරලා ඉතින් උඩටම ආවා. උඩට ඇවිත් ඉතින් ටිකක් වටපිටාව බැලුවා. පරවි දූපත උඩට මොහොත පේන විදිය තමයි ඔය. මාළුත් ඉන්නවා, මාළු ගොඩ ඉන්නවා. එහෙ මාළු හදනවා. ඉතින් කුකුල්ලෝ එහෙම ඉන්නවා, සත්තුත් ඉන්නවා. මාරම ලස්සනයි. මේ දූපතේ ඉස්සර හිටියේ පරවියෝ. ඒ නිසාම තමයි ඉතින් පරවි දූපත කියලා මේකට නම හැදුනේ. දැන් නම් ඉතින් මේක පරවියෙක්වත් හොයාගන්නවත් නැහැ. මුහුද මැද තියෙන ලස්සන පුංචි දූපතක් නෙමේක. ඉතින් මෙතන උඩටම ගිහිල්ලා මුහුද දිහා බලාගෙන ඉද්දි කොච්චර හිටියද ඉතින් ඇති කියලා නම් හිතෙන්නේ නැහැ මට නම්. අපි දැන් උඩ චෛත්‍ය තියෙන තැනට තමයි ඇවිත් ඉන්නේ. ඉතින් එතෙන්ට ආවම මුළු ටවුන් එකම පේනවා ලස්සනට මෙතෙන්ට. ඊට පස්සේ අපි පහළ දේවාලවලටත් ගියා. ඒ යනකොට මෙන්න මේ සතාව දැක්කා. බලන්නකෝ ඔයාලා දන්නවද කියලා. මම නම් ඊට කලින් දැකලම නැහැ. මම දන්නේ මේ මොන වගේ සතෙක්ද කියලා. මම දන්නේ මොහොතේ ඉන්න කෙනෙක්ද දන්නෙත් නැහැ. ඊට පස්සේ ඉතින් අපි වැඳලා කියලා මේ පල්ලෙහා මේ බීච් එකට ආවා. එතනම තියෙන බීච් එකට තමයි ආවේ. මොකද දුර යන්න බෑ. අද මාර අවුවක් තිබුණේ. ඒක නිසා ඉතින් අපි එතනම බීච් එකට තමයි ගියේ. මුහුද කියන්නේ ඉතින් අපි හැමෝම ආස තැනක්නේ. ඉතින් හැමෝම වගේ මමත් මාර මාස තැනක්. මට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. මුහුද දැක්කට පස්සේ මම ඒ තරම් මාරම ආසයි. කොච්චර අවුව තිබුණත් අපි ඉතින් බීච් එකේ ගොඩාක් වෙලා හිටියා. රැල්ල පාග අවුව තිබුණාට ඉතින් වතුර නම් රස්නේ නෑ. වතුර සීතලයිනේ. ඉතින් හුළඟක් තියෙනවා. මාරම ෂෝක් දවසක් අද නම්. ඉතින් ගොඩාක් සතුටු වුණා මම නම්. මොකද මම ආසම තැනකට තමයි අද මේ ඇවිල්ලා තියෙන්නේ.
හරිද? හරිද? අරගොල්ල. ඊට පස්සේ ඉතින් අපි උඩට ඇවිත් අයිස්ක්‍රීම් එකකුත් කාලා අපි ගියා ජූස් එකක් බොන්න. ඔය වෙලාවේ නම් ඉතින් මට ඇත්තටම ඇති වෙලා හිටියේ මොකද මාරම අවුවක් තිබ්බේ අද. මේ අවුවේ ඉඳලා මට ඔළුවේ කැක්කුමත් හැදිලා මට ඇති වෙලා හිටියේ. ඊට පස්සේ ඉතින් අපි එහෙමම මාකට් එකට ගිහිල්ලා බඩුත් අරගෙන ගෙදර මම කියන එක හරියට පැහැදිලි නෑ යාළුවනේ. මම ඉතින් අපි තුන්දෙනා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මම ආව ගමන් ඇඳට වැටුණා මාර මහන්සි. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්න. බුදු සරණයි.